දර්ශන හඳුනාගොඩ කියන්නේ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ කතාබහට ලක් වූ 9 වන අතර ඔහු ඇටේබරුවරයෙකු, සමාජ කාර්යකාරයෙක් සහ මාධ්‍යවේදියෙකු ලෙස සුදර්ශනීය වන වේදික හරහා රට දේශපාලන, සමාජ හා ආර්ථික ගැටලු පිළිබඳව බය නැතුව කලීම් සහ සරල භාෂාවෙන් කතා කළ පුද්ගලයෙකුය. ඔහුගේ වීඩියෝ බොහෝ විට වෛරල් වූ අතර ඒ හරහා ඔහුට විශාල ජනප්‍රියත්වයක් ලැබුණත් ඒ සමගම විශාල විවේචන සහ බලපෑම් වලටත් මුහුණ දීමට සිදුවන රජයේ තරුණ බලධාරීන්ගේ කාර්යකාරකම් සහ ජනතාවට සිදුවන අසාධාරණයන් පිළිබඳව ඔහු කළා. පරිකෂ නිසා සේඩ් විසින් කැඳවීම, අත්අඩංගුවට ගැනීම සහ අධිකරණ කටයුතු වලටත් ඔහු මුහුණ දෙන්න කියලා වාර්තා වුණේ. මේ සියල්ල අතර ඔහු මානසික සහ ශාරීරික වශයෙන් පීඩා විඳමින් සිටි බවත්, තමන් රෝගී තාත්තවයකින් පෙළෙන බවත් ඔහුම වීඩියෝ කිහිපයකදී සඳහන් කර තිබුණේ. මේ ටික කාලයක් යනවා ආයේ එන්නම් කියන ඔහුගේ අවසන් වචන අද බොහෝ දෙනාගේ හදවතට දැඩි ලෙස වේදනාවක්. අද දින කොළඹ ජාතික රෝහලේ පිළිතකරු ලැබමින් සිටියේදී දර්ශන හඳුනාගොඩ අභාවපරපත් වුණු බව වාර්තා වූ අතර ඔහුගේ මරණ පවත් මෙන්ත කිහිපයකින් සමාජ මාධ්‍ය පුර පැතිරේ. ගස් ජනතාව කම්පනයට පත් කළ ඔහුගේ වයස අවුරුදු 50 පිහිටි ආසන්න බවත්, දිගු කාලයක් රෝගී තාත්තවයකින් පීඩා විඳමින් සිටි බවත් සඳහන් වන අතර ඔහුගේ මරණය පිළිබඳව අදත් බොහෝ පර්ශන සහ කතාබහ මතුවෙමින් තියෙනවා. දර්ශන හඳුනාගොඩ ජීවත්ව සිටියේදී සතියේ කතා කළ පර්ශන ඇසූ සහ ජනතාවගේ හඬ බවට පත් වුණ ඔහුට එකඟ වුණත් නොවුනත් ඔහු ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ඉතිහාසයේ අමතක නොවන නමයක් බවට පත්ව ඇති අතර අද ඔහු අපි අතර නැති වුණත් ඔහුගේ වචන, වීඩියෝ සහ සතියේ සේවා ගමන් තවමත් ජීවත් වෙමින් තියෙනවා. දර්ශන හඳුනාගොඩ නොවන සෙව ලැබුව